Hi, good morning ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයගලන්ට ඩේ vlog එකක් තමයි අරගෙන එන්නේ. මම හිතුවේ නැහැ vlog එකක් ගන්න. හැබැයි මට මේ wash එකක් දාගෙන මේ vlog එක ඇදගත්තට පස්සේ මට හිතුණා මේ vlog එකක් ගේනවා නම් හොඳයි කියලා. ඉතින් අපි ලෑස්ති වෙමු. මට අද තියෙනවා අද වෙසක් වලට පස්සේ දවස. ඒ කියන්නේ Sunday. මට අද ඔෆිස් එකට යන්නත් තියෙනවා. ඔෆිස් එකට ගිහිල්ලා පොඩි වැඩ වගේක් තියෙනවා. කරගන්න යන්නත් ඕනේ. මම ඉතින් මෙන්න මේ ෆ්‍රොක් එක අදගත්තා. පොඩ්ඩක් ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒකේ අවුට්ෆිට් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ගවුමේ අවුට්ෆිට් එක තියෙන්නේ. බලන්නකො ළමයි හරිම ලස්සනයිනේ. මම සාමාන්‍යයෙන් කොහේ හරි යනකොට මේකප් දාන්නේ නැහැ. හරිද? මේ මට ඕනේ කොත් සාමාන්‍යයෙන් අර මේකප් ලොකුවට නිකන් ලේස් වගේ දාගෙන යන්න මට මොකද්ද වගේ. ඉතින් මම මේ normal මම use කරන්නේ lipstick use කරනවා. eyeliner මම අදින්න දන්නේ නැහැ. හැබැයි මම try කරනවා. eyeliner එකක් ඇඳලා mascara චුට්ටක් ගන්නවා. ආය නිකන් ඔය පාළුයි වගේ තියලා හිතුනොත් මම eyeshadow චුට්ටකුත් දානවා. එච්චරම තමයි මම ඔය foundation එහෙම මුකුත් දාන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. මම ඒ නිසා දාන්නෙත් නැහැ ළමයි. මේක මේ මම අර කලින් වීඩියෝ එකක් පෙන්නුවා. මේක මගේ pimples වලට ගාන ජෙල් එකක්. මේක හරිම ෂෝක් මූණට ගෑවහම ඔනිලා නැචරල් එකේ ජෙල් එකක් තමයි මම මේක වීඩියෝස් වල ගොඩක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ eyebrows ටික ඇඳ ගන්න නෙවෙයි නීට් කරගමු අපි. මේක ඇලෝ ජෙල් එකක් හොඳේ. මේක ඇලෝ ජෙල් එකක්. ඒකෙන් චුට්ටක් අරගෙන මෙන්න මෙහෙම eyebrow එකේ චුට්ටක් ගාලා අපි පොඩ්ඩක් නීට් කරගමු. නිකන් අපිලි වෙලයි වගේ තියෙනවනේ. පීරගමු අපි eyebrows ටික. ඊට පස්සේ අපි eyeshadow චුට්ටක් දාගමු. මේක මම තෙමු එකෙන් ගත්තේ. අර ඉස්සර කඩේ තෙමු එකෙන් සෑහෙන ඕඩර්ස් දානවනේ. එතකොට මම මේක තෙමු එකෙන් තමයි ගත්තේ. මට තාසේ හිතලා ඉතින් මේකේ කලර්ස් තිබ්බා. මේකේ නියුඩ් කලර්ස් තිබ්බා. ඩාර්ක් කලර්ස් උත් තිබ්බා. මගේ වොයිස් එක චුට්ටක් අවුල් ගිහිල්ලා තියෙන්නේ. මොකද මට හිමිරිසාව හැදෙන්න වගේ ෆීලිං එකක් මට තේරෙනවා. මේ දන්නේ මොනවා වෙයිද කියලා. මේ බලමු ඉතින් අපිනේ. වෙන දේවල් වලට මුණ දෙන්න එපේ. දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නේ. අපි බලමු පුළුවන් වේද කියලා. ජය වේවා. එකක් හරි. දැන් අනිත් එක එකක් හොඳට ඇඳගත්තාම අනිත් එක හරියන්නේ. අපි බලමු හොඳේ. finally එහෙම තමයි තියෙන්නේ. අවුලකුත් නෑ නේද ළමයි? So let's we use mascara. මේක Sesame Rose. Then last one the lipstick එක. ඔය ඇහෙන සද්ද පද නම් ගණන් ගන්න එපා ළමයි. අපිට ඉතින් ඒව නවත්තන්න බැහැනේ. ඒ නිසා අපි අපේ වැඩේ කරගෙන යමු. වැඩි වගේ පේනව නේද? මෙහෙම පාරේ යන්න කියොත් චෝක්. ඊට පස්සේ මෙන්න මෙහෙම ටිෂු එකක් අරගෙන මේක චුට්ටක් දෙකට රවලා අපි එකපාරක් ටැප් කරගන්න. දැක්කනේ? ඒක මේ ටික වෙලාවක් යද්දි හරියටම ගන්නට එනවා. දැන් අවුලක් නේ ප්‍රශ්නයක් නෑ. hair dry එකක් නම් නැහැ ළමයි. දැන් නම් අර පාත් යාලුක් එකක් තියෙනවනේ. It's okay. අතරම hair dry එකක් නැහැ. hair dryer මේක දැන් තව ටිකකින් හම්බ වෙලෙනවනේ. මොකද
කැමරා යූස් කරනවා. මේ වීඩියෝස් ටික ගන්නකොට ළමයි මම කැමරාව ඔන් එකේ තිබ්බට මොකක් හරි කල්පනාවක ඉඳලා තියෙන්නේ. ඒක මට කතා කරන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉයරින්ග්ස් දෙකක් දාගෙන අපි යන්න ලෑස්තියමු. හැබැයි තව පොඩි අඩුපාඩුවක් තියෙනවා නේද? මෙන්න මේක දාගන්න තමයි මට සෑහෙන වෙලා ගියේ. මං හෙන කල්පනාවක ඉන්න ගමන් තමයි මුච් එක දාන්නේ ළමයි. ඊට පස්සේ සුවඳට ඉන්න බෑ. ඉතින් පර්ෆියුම් චුට්ටකුත් අපි ඇඟේ හලාගෙන මෙන්න මේ විදිහට තමයි අපි යන්න ලෑස්ති වුණේ. එහෙනම් අපි යමු. අද මට ඔෆිස් එකේ වැඩි වෙලාවක් ඉන්න නැහැ. මට ස්පෙෂලි වැඩ ටිකක් තියෙනවා. මම ඒ ටික කරලා එන්න තමයි යන්නේ. ඉතින් අපි මේ දේවලුත් මැනේජ් කරගන්න එපයි නේද? ඉතින් ඔන්න ඔෆිස් එකට ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. අද නම් ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට මෙන්න මේ වගේ සුකුරුත්තන් කෑම ටිකක් තමයි මම කෑවේ. මේවා නම් උදේට කන්න හොඳ නැහැ තමයි ළමයි. හැබැයි ඉතින් සිටුේෂන් එකේ හැටියට අපිට මේවා ගන්න වෙනවනේ. ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ කියන්නේ. ඉතින් ඔෆිස් එකට ආවේ අපි ඉක්මනින් වැඩ ටික ඉවර කරන්නනේ. ඉතින් කයි එක ගහ ඉන්නේ නැතුව මම කොහොම හරි ඔක්කොම වැඩ ටික කරා. මේ ඉන්නේ අහිංසක මම. ඊට පස්සේ මම ගියා මට ඕනි කරන බඩු වගේක් තියෙනවා ඒ ටික ගන්න තිලක වර්ධනයකට. ඉතින් මට සාරිස් වගේක් ඕන කරලා තිබ්බා. මං ඒ ටික ගන්නයි තව පොඩි බඩු වගේක් තිබ්බා ඒ ටික ගන්නයි තමයි ගියේ. බලන්න ළමයි වෙසක් කියලා නැහැ තිලක වර්ධනයේ මාරම සෙනග ඉන්නේ. ඉතින් සෙනග හිටියා කියලා අපේ වැඩේ කරගන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් මම බඩු ටිකත් අරගෙන ගෙදර. එහෙනම් අදට මෙච්චරක් ඇති. අපි ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. ඕගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න.